වී ගොවි තැනට පමණක් නොව මෙවර යල කන්නයේදී කුඹුරේ වගා කරන අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය ලබා දීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන ඡන්දය වෙනුවෙන් වෙලියත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසිය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අපි දැන් සති 3කට කලින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා මෙතෙක් පොහොර සහනාධාර ලබා දුන්නේ වී ගොවි තැනට විතරයි. හැබැයි කුඹුරේ වගා කරන අතිරේක භෝග සඳහාද අපි පොහොර සහනාධාර ලබා දෙනවා. අපි පොරොන්දු වුණා අප නැතිව ණය මුදලක් ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා කියලා අපි ඒක දැන් හදලා තියෙනවා. තරුණ ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යවසායකය පෙන්වලා කර්මාන්ත අමාත්‍යාංශය එක්ක ඒකාබද්ධ වෙලා ඒකේ සහතිකයක් ඇති ඔබට ඇපයක් අවශ්‍ය වෙන්නේ නැහැ ණය මුදලක් ගන්න පුළුවන් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න.